ස්ටැන්ෆර්ඩ් සරසවියේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට පැමිණි Google ආයතනයේ සුන්දර් පිචායිට විරෝධය පා උපාධි ප්‍රදානෝත්සවයෙන් උපාධිධාරීන් නැගිට පිටව ගියා. උපාධිධාරීන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම විරෝධයට එක් වුණා. විරෝධයට ප්‍රධාන හේතුව ලෙස හඳුනා ගැනෙන්නේ Google ආයතනය සහ එක්සත් ජනපද රජය සමග එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහන්. එක් විරෝධතා පුවරුවකින් කියවුනේ Google ආයතනය සංක්‍රමණිකයින් ගැන රජයට ඔත්තු සපයන බවයි. තාක්ෂණික ආයතනවල ඉහළ නිලධාරීන්ට එරෙහිව ඇමරිකානු විශ්වවිද්‍යාලවල විරෝධතා සාමාන්‍යයක් බවට පත්වෙමින් තිබෙනවා. කෘතිම බුද්ධිය සහ රැකියා කප්පාදුව මෙම විරෝධතාවලට ප්‍රධාන කාරණයක් ලෙස හඳුනා ගැනෙනවා. සිසුන් 200ක් පමණ සුන්දර් පිචායිගේ දේශනය වර්ජනය කළ බවයි තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙන්නේ.